13 17 19 කියන සංඛ්‍යා මොන සංඛ්‍යාද? ප්‍රථමක සංඛ්‍යා. එතකොට ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදලා අපිට පුළුවන් පුතේ මොකක් විදිහට ලියන්නද? මේ දෙන සංඛ්‍යාව දර්ශක අංකණයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. හරිද? මම පළවෙනි එක හදලා පෙන්නන්නම් බලන්න කොහොමද කරන්නේ කියලා. 24 කියන සංඛ්‍යාව අපි බෙදනවා පුතේ මෙතන ඉන්න මේ ප්‍රථමක සංඛ්‍යාව වලින්. එතකොට අපි බලන්න ඕනේ මේ අඩු එකේ ඉඳලා වැඩි එකට තමයි මෙයා බෙදෙන සංඛ්‍යා හොයාගන්න. හරිද? ඒකට තමයි ඔයගොල්ලන්ට අර කලින් පාඩමක් කියලා දුන්නේ බාජ්‍යතා රීති කියලා. දෙකෙන් බෙදීම, තුනෙන් බෙදීම, නවයෙන් බෙදීම ඉලක්කම් දර්ශකයේ ඉගෙනුවනේ මම. අන්න ඒ ටික තමයි මේකට උමනා වෙන්නේ. එතකොට 24 දෙකෙන් බෙදනවාද? බෙදෙනවා. එතකොට 24 දෙකෙන් බෙදුවම 12යි. 12 ආයි 12 දෙකෙන් බෙදෙනවා 6යි. 6 දෙකෙන් බෙදෙනවා 3. අන්න හොඳ ප්‍රශ්නයක්. දැන් මෙයා 3ෙන් බෙදනවා කියලා අපි දන්නවා. හරිද? 3ෙන් බෙදනකොට 3 කලින් ඉන්නව කවුද? 2. එතකොට දෙකෙන් බෙදෙනවද මේක? ඔව් බෙදෙන නිසා අපිට 3ෙන් බෙදන්න යන්න බෑ. පිළිවෙලක් තියෙන්න ඕන නිසා අපි 6 දෙකෙන් බෙදනවා. එතකොට 3යි. අන්න දැන් අපිට පුළුවන් 3 3ෙන් බෙදන්න. එතකොට අපිට එනවා පුතේ මෙන්න මෙහෙම. දෙකේ ඉලක්කම් කීයක්ද? 3යි. දෙකේ ඉලක්කම් 3යි, තුනේ ඉලක්කම් 1යි. එතකොට දෙකේ ඉලක්කම් 3ක් තියෙන නිසා මට මේක ලියන්න පුළුවන් දෙකේ තුන්වෙනි බලය කියලා. තුනේ පළවෙනි බලය කියලා ලියන්න පුළුවන්. ඔන්න අපේ උත්තරේ. තේරුණාද? හරි. 36ත් ඔය විදිහෙන් බලමු අපි. 36 ගත්තොත් එහෙම 36 බෙදනවා නේද පුතේ දෙකෙන්? බෙදනවා නේ? දෙකෙන් බෙදනවා. ඒක නිසා තුනෙන් බෙදුනාට අපිට දෙකෙන් බෙදන්න පුළුවන්කම තියෙයි තුනෙන් බෙදන්න යන්න බැරි නිසා දෙකෙන් බෙදනවා. 3ට 2 ඒවා 1යි. එකක් ඉතිරි 16ට 2 ඒවා 8යි. 18යි. ආයෙමත් දෙකෙන් බෙදනවා 9යි. අන්න දැන් දෙකෙන් බෙදන්න පුළුවන්ද පුතේ? දෙකෙන් බෙදන්න බෑ. ඒක නිසා මම කීයෙන් බෙදනවද? තුනෙන් බෙදනවා. හරිද? 9ට 3 ඒවා කීයද? 9ට 3 ඒවා 3යි. 3 3ෙන් බෙදුවම උත්තරේ 1යි. 3 3ෙන් බෙදුවම උත්තරේ කීයද? 1යි. තවත් බෙදන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඔන්න මේ ටික අපි ලියනවා දැන් ගුණිතයක් විදිහට. 2 ගුණ කිරීම, 2 ගුණ කිරීම, 3 ගුණ කිරීම 3. හරිද? එතකොට අපිට මේක බල විදිහට ලියන්න පුළුවන්. දෙකේ කීවෙනි බලයද පුතේ? දෙකේ දෙවෙනි බලය වැඩි කිරීම 3 දෙවෙනි බලය. 3 දෙවෙනි බලය කියලා. හදාගමු.